නෝනේ අද ඔයා මේ වල් ටික ගලවලා ඕර කරොත් මම රැට ඔයා කැමතිම විදිහට කරන්නම්. මහත්තයෝ අද නම් මට ඇඬෙන්න ඕනි. මමහට මලගෙවල් තිබුණා. තුන් වේලටම දුන්න කෑම මොනවද කියලා දැනගත්තත් මැරිලා ඉන්නේ ගෑණියක්ද පිරිමියක්ද කියලාවත් දන්නේ නැති. OIC මහත්තයා. මම අර මර්ඩර් කේස් එක වෙච්ච ගෙදර ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? ඒ නෝනා ගේම මොප් කරලා තියෙනවා. මහත්තයා වැඩ ඉරිලවිල්ලා ඒක පාගලා. ඒ පාර නෝනාට තරහ ගිහිල්ලා. නෝනා මහත්තයට වෙඩි තියලා. දැන් කාන්තාව අත්අඩංගුවට ගත්තද? තාම නෑ OIC මහත්තයා. මොකද ඒ? OIC මහත්තයා. තාම බිම වේලිලා නෑනේ. අලුත් එළවලු. මුදලාලි මේ කැරට් කිලෝ එකක් කීයද? ඇයි බොල ගොංගෑනියේ? තොට මේකේ තියෙන මිල පේන්නේ නැද්ද? ඇස් දෙක කටේ තියන්න ඉන්නේ. අයිෂේ වේටර් මෙහෙනවා. ඇයි සර්? තමුසෙලා මෙහෙමද කෑම හදන්නේ? බලනවා මේ බත් එකේ තියෙන කෙස් ගස් කොට මේවා කන්න පුළුවන්ද? කලබල වෙන්න දෙයක් නැහැ සර්. ඔය කොහොමත් කෙස් ගස් නෙවෙයි. මොකද අපේ ෂෙෆ් තට්ටේ. මල ප්‍රේත අයියේ මටත් බනිස් කෑල්ලක් දීපන්කෝ කෙසෙල් ගෙඩියකුයි. ඈ යකෝ තෝ මට වඩා ප්‍රේතයක් නේ. හිටපන් තොට දෙන්න. අක්කේ ඊයරෑ තෙල් ඉවරයි. පොලිම හිටපල්ලා. තෙල් එන්නේ හෙට. යමන් අද තෝගේ තෙල් මිරිකලා ගන්නම්. අප්පට හුකණ්ඩ කැරියලිය පස්සෙන් එනවා. මූට අහු වුණොත් මුගේ පස්වෙනි කකුල ඔබනවා මගේ පුකේ.